Okay, my dear friends, have a good day. මං හිතනවා මගේ YouTube channel එකේ ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බලන්න ඇති කියලා. Actually it was about preposition. It was the first part. Today we are going to do the second part. එදා අපි කතා කරේ first part එක. ඒ කියන්නේ අපි prepositions ගැන කතා කරේ time එක සම්බන්ධ නැත්නම් වේලාව සම්බන්ධයෙන් තියෙන prepositions තමයි එදා කතා කරේ. අද අපි කතා කරන්න යන්නේ මේ prepositions මොනවා සම්බන්ධයෙන් තියෙනද? ස්ථාන සම්බන්ධයෙන් අපි යොදා ගන්නා prepositions ගැන තමයි අද කතා කරන්න යන්නේ. එතකොට හොඳට මතක තියාගන්න today I am going to do this lecture නැත්නම් do this lesson by using a very nice story. අද මම මේ පාඩම කරන්න යන්නේ ලස්සන කතාවක් ආධාර කරගෙන. මොකද නැත්නම් ගොඩක් වෙලාවට අපි ඉස්කෝලේදී ගොඩක් ක්ලාසස් වලදී සාමාන්‍යයෙන් මේ ප්‍රිපොසිෂන්ස් ගැන කරලා තියෙන එක හරි. නමුත් ගොඩක් වෙලාවට ඒක ඔයාලගේ ඔළුවට යන්නේ නැහැ. මොකද යථාර්ථවාදී නිවැරදි කතාවක් නැතුව එහෙම නැත්නම් නිවැරදි අවබෝධයක් නැතුව ඒක ඔයාලගේ මතකයේ රැඳෙන්නේ නැහැ. Therefore today I am going to uh, teach about that one by using some very nice story. Okay? Hari. You can see there is a river. In this blue color you can see there is a river. As well as you can see here there is a mango tree. Okay? අඹ ගහක් තියෙනවා. එතකොට අපි කියනවා there is a mango tree beside the river. There is a mango tree beside the river. අඹ ගහක් තියෙනවා ගඟට පසෙකින්. එහෙනම් beside කියන එකේ තේරුම පසෙකින්, පැත්තකින් කියන අර්ථය. Then you can see there is a house. බලන්න මෙතන ඔයාලට පේනවා ගෙදරක් තියෙනවානේ. ගොඩක් ලස්සන ගෙයක් තියෙනවා. ගෙදර කොහොමද පිහිල්ලා තියෙන්නේ? අපි කියනවා the house is under the mango tree. The house is under the mango tree. ගෙදර තියෙන්නේ අඹ ගහ යට. එහෙනම් under කියන එකේ තේරුම යට කියන අර්ථය. එතන මේ ඊළඟ එක ගොඩක් වැදගත්. You can see there is a very beautiful girl. හොඳට බලා ගන්න. There is a very beautiful girl. She is in the house. අපි කියනවා ලස්සන ගෑනු ළමයෙක් ගේ ඇතුලේ ඉන්නවා. There is a beautiful girl in the house. එහෙම නැත්නම් කියන්න පුළුවන් there is a beautiful girl inside the house කියලා. එහෙනම් මේ ස්ලයිඩ් එකේදී beside කියන එක, under කියන එක, inside කියන prepositions ඔයාලා ඉගෙන ගත්තා. ඊළඟට අපි යනවා මෙහෙම දෙයකට. දැන් ඔයාලට පේනවා මෙතන අර අඹ ගහමයි තියෙන්නේ, අර ගෙදරමයි තියෙන්නේ. බලන්න මොකද්ද මේ අලුතෙන් වෙන්නේ කියලා. There is a thief. හොරෙක්. There is a thief. A thief comes to the house. මේ ගෙදරට හොරෙක් එනවා. දැන් හොරාට that thief can't enter this one. Therefore what does he do? එයා මේ අඹ ගහ උඩට නැගලා ලණුවක් ආධාරයෙන් තමයි අඹ ගහෙන් බහින්නේ. එහෙනම් අපි අඹ ගහ උඩට නගිනවට කියනවා the thief climbs up the mango tree and climbs down. බලන්න climbs up, climbs down. Climbs up කියන්නේ නගිනවා, climbs down කියන්නේ ඒකෙන් බහිනවා කියන එක. එතකොට බලන්න in this house this is a big village. මේක හිතන්න මේක ලොකු ගමක් කියලා. In this village nowadays there's a big problem. ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල තියෙනවා. The problem is there is a grease යකා. මේ ගමට හැමදාම රැයට grease යකෙක් එනවා. එතකොට at this moment දැන් මේ මිනිස්සයා අර හොරා කෙලින්ම කඹයක්කාරයේ ආධාරයෙන් ගෙදරින් වහලට නැගලා වහලෙන් පල්ලෙහාට බහිනකොට කෙලින්ම බහැලා තියෙන්නේ මේ ගර්ල්ගේ බෙඩ්රූම් එකට. And this girl thinks අපිට කියන්න බැරිනවා අපි දාමු මෙයා ගෑල් ළමයට නමක් රූපිකා කියලා. රූපිකා thinks this is the grease යකා. මේ තමයි grease එකා කියලා දැන් කවුද? මේ ගෑල් ළමයා බය වෙනවා. She screams. එයා කෑ ගහනවා. මොකක් කියලාද කෑ ගහන්නේ? Help me. Help me please. There's a grease යකා. කරුණාකරලා මට උදව් කරන්න. මෙන්න grease එකෙක් ඉන්නවා කියලා. එතකොට බලන්න you can see there's a nice picture. What is this one? Yes. In front of the house there is a fence. මොකද්ද fence කියන්නේ? Fence කියලා අපි කියන්නේ වැටකට. වැටක් තියෙනවා. Actually ඒ වගේම තව දෙයක් තියෙනවා. In this village there is a boy called අපි කියමු කපිල කියලා. There is a boy called කපිල. කපිල කියලා කොල්ලෙක් ඉන්නවා. Actually he likes this girl. මේ ගෑල් ළමයට කැමැත්තෙන් තමයි මේ මනුස්සයා ඉන්නේ.
එතකොට මේ මනුස්සයා මේ පාරේ එළියෙන් යනකොට මේ ගෑල්ලම ගෙදලි යනකොට this Kapila listens that scream. කපිලට ඇහෙනවා. කපිල hears that scream. අර කෑ ගැහිල්ල ඇහෙනවා. කපිල මොකද කරන්නේ? මේ ආකාරයට වේගයෙන් දුවගෙන ඇවිල්ලා මොකද කරන්නේ? කපිල jumps over the fence. කපිල jumps පයින්නවා over the fence. වැට උඩින් එහා පැත්තට පයින්නවා. තේරුණාද? එහෙනම් මම මේ ටික බොහොම පැහැදිලිව විස්තර කරා. මේ පින්තූර දාන්න නිසා මම හිතනවා ඔයාලට ගොඩාක් පැහැදිලි වෙයි කියලා. ඕකේ? හරි. එතකොට මෙතන මේ over කියන්නේ මතින් කියන එක. එතකොට මේ යටතේදී I want to teach you three prepositions. Over, on, above කියලා prepositions තුනක් පෙන්වන්න තියෙනවා. ඒ සඳහා මම භාවිතා කරනවා තවත් එක්තරා ආකාරයක ස්ලයිඩ් එකක්. හරි. අපි දැන් බලමු. මම කිව්වා මම මේ ස්ලයිඩ් එකෙන් ඔයාලට පෙන්නනවා කියලා මොකද්ද මේ on, over, above කියන prepositions තුන ගැන. Actually they are slides somewhat same, somewhat similar, but there's a very big difference among three of them. මේ තුන අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක ඔයාලා දැනගන්න ඕනේ. ඒකත් මම මේ ආකාරයට පොඩි කතාවකින් කියලා දෙන්න යනවා. හොඳට මතක තියාගන්න we pause that story for a moment. අපි අර කතාව චූට්ටකට නතර කරලා මේ ඊට එහා ගිය පොඩි කතාවට තමයි එන්නේ. ඊට පස්සේ තව ටිකකින් again we hope to continue that story. Okay? හරි අපි බලමු. හිතන්න මෙහෙම there are some girls. ගෑල් ළමයි කණ්ඩායමක් ඉන්නවා. There's a group of girls and they are playing netball. එයාලා netball play කර කර තමයි ඉන්නේ. එක වෙලාවක this netball goes to the actually they are playing in front of a house. මෙයාලා ගෙයක් ඉස්සරහා තමයි මේ netball සෙල්ලම් කර කර ඉන්නේ. මේ group of there are 1 2 3 4 4 girls. Unfortunately this netball goes to the roof. මේ netball එක වහලට යනවා. එතකොට they have no options. They can't climb. They are නගින්නත් බෑනේ. Therefore they are crying. The small girls they are crying. එතනින් යනවා පිරිමි ළමයෙක් ඇවිදගෙන යනවා. එතකොට this girl says okay please come friend. මෙයාලගේ යාළුවෙක් කියලා හිතන්නකෝ. එතකොට මේ පිරිමි කතා කරලා කියනවා please give us a support and our netball is on the where roof and please get it back. ඒක කරුණාකරලා අරන් දෙන්න කියලා කියනවා. එතන මේ කෝල්ලා කියනවා මොකද කියන්නේ? අයියෝ don't worry about that. I will help you. කලබල වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මම ඔයාලට බෝලේ අරන් දෙන්නම් කියලා කියනවා. net ball එක. ඊට පස්සේ දැන් ඔයාලට පේන්න ඕනේ now that person is on the roof. දැන් මේක උඩ ඉන්නේ නේ. එතකොට බලන්න මෙන්න net ball එක තියෙනවා. net ball එක තියෙන්නේ සාමාන්‍යයෙන් කොහෙද? net ball එක තියෙන්නේ හරියටම වහලේ මත ගෑවිලා. උළුවල ගෑවිලානේ තියෙන්නේ. එහෙනම් පෘෂ්ඨයක ගෑවිලා පෘෂ්ඨය මත තියෙනවා නම් අපි කියනවා on කියලා. අපි කියන්න පුළුවන් the netball is on the roof. ආයෙ පාරක් කියනවා the netball is on the roof. හරි. එතකොට one girl is screaming. එක ගෑල්ලම කෑ ගහනවා. See there's a nice bird. බලන්න ලස්සන කුරුල්ලෙක් පියාඹනවා කියලා කියනවා. එතකොට හිතන්න දැන් සාමාන්‍යයෙන් මේ කුරුල්ලා ගොඩාක් උඩින්ම යන්නේ නැත්නම් මේ කුරුල්ලා යන්නේ සාමාන්‍යයෙන් කොහොමද? වහලෙට ටිකක් උඩින්ද? එහෙම නැත්නම් වහලේ උළුවල ගෑවිලාද? නේ? වහලෙට ටිකක් උඩින් යන්නේ you can see there's a slight distance. See this is the roof, this is the bird. එහෙනම් bird යන්නේ වහලෙට ටිකක් උඩින්. එහෙනම් අපි කියනවා on කියන preposition එක අපිට use කරන්න බෑ. අපි එතන පාවිච්චි කරන්නේ over කියන preposition එක. හරිද? අපි කියනවා the bird is flying over the roof. The bird is flying over the roof. Again something happened. Another girl is screaming. She says, see, there is a kafir. බලන්න. There is a kafir. බලන්න. ඔයාලට පේන්න ඕනේ ඒක. මං හිතනවා ඔයාලට ඒක පේන්නේ නැති කියලා. There is a kafir. බලන්න. එක ගෑල්ලම එක්කන අර බලන්න උඩ කෆීර් යානයක් යනවනේ. අපි කියනවා a aeroplane is flying above the roof. එහෙනම් above කියන්නේ ගොඩාක් උඩින්. on කිව්වොත් පෘෂ්ඨය මත, over කිව්වොත් ටිකක් උඩින්, above කිව්වොත් ගොඩාක් උඩින් කියන අර්ථය තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ අර වෙලාවේ කපිල කියන පුද්ගලයා මොකද කරේ? ෆෙන්ස් එකට උඩින් පැන්නේ නේ.
එහෙනම් on the fence කිව්වොත් fence එකේ වැදිලා වැටෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. fence එකට වඩා ගොඩාක් උඩිනුත් නෙවෙයිනේ. fence එක නැත්තම් වැටට වඩා ටිකක් උඩින් තමයි පයින්නේ. එහෙනම් අපි කියනවා the cup අපි කියනවා Kapila jumps over the fence කියලා කියන්නේ. හරි. එහෙනම් ඒ ටික තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි. Okay friends. හරි. එහෙනම් දැන් again we continue the first story. අර පළවෙනි ස්ටෝරි එක නැවත අපි කන්ටිනියු කරන්න ඒක ඊළඟට කතා කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මතක ඇති now the girl is inside the house, the thief is inside the house, Kapila is running to the house. Kapila දැන් ගෙදර පැත්තට දුවගෙන යන්නේ. මේ කෙල්ලෙක් කෑ ගැහිල්ලට මොකද උනේ? අර මිනිස්සයා අපි කියන හොරා බය වුණා හොඳටම. හොරා බය වෙලා මේ විදිහට මොකද කරන්නේ? හොරා ගඟ පැත්තට දුවනවා. ඕකේ? හොරා ගඟ පැත්තට දුවනවා. අපි කියනවා the thief is running towards the river. The thief is running towards the river. එතකොට towards කියලා කියන්නේ දෙසට කියන ප්‍රිපොසිෂන් එක. එතකොට අපිට පුළුවන් මෙතන බලා ගන්න Kapil is chasing කපිලට පිටිපස්සෙන් මේ සද්ද ඇවිච්ච ගමේ මිනිස්සු they are rushing to the thief. එයාලත් මේ thief පිටිපස්සෙන් එනවා. They are calling catch the thief. The reason they think this is not a thief, this is grease යකා. මිනිස්සු හිතන්නේ මොකද්ද? මේ හොරෙක් කියලා නෙමෙයි අර ග්‍රීස් යකා කියලා හිතලා මිනිස්සුත් පිටිපස්සෙන් යනවා. Okay, they follow. හරි. අපි යන් ඊළඟ preposition type එකට. හරි. එතකොට මම කිව්වා that thief is running to the river. Thief towards the river. දෙසට මොකද්ද? ගඟ දෙසට හොරා ගමන් කරමින් ඉන්නවා කියලා. ඊට පස්සේ බලන්න there's a bridge. මෙතන bridge එකක් තියෙනවා. Bridge means පොඩි අපි කියමුකෝ පාලමක් කියලා. අපි කියනවා මේ බලන්න. හොරා මොකද කරන්නේ? පාලම මතින් එහා පැත්තට ගමන් කරනවානේ. හොරා මොකද කරන්නේ? පාලම මතින් එහා පැත්තට ගමන් කරනවා. අපි කියනවා the thief goes over the bridge කියලා. The thief goes over the bridge කියලා. එතන ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා over කියලා සාමාන්‍යයෙන් කියන්නේ පෘෂ්ඨයේ ගෑවෙන්නේ නැතුව මදක් ඉහළින් යන එක කියලා. නමුත් when it comes to English අපි ඔය bridge එකකින් වගේ තැනකින් නැත්නම් අපි කියනවා සිංහලෙන් පාලමකින් වගේ යනවා නම් අපි කියන්නේ over කියලා. ඉතින් ඒකට කරන්න දෙන්නේ this is English. Okay? එතකොට අපි කියනවා මෙහෙම මේ හොරා මොකද කරන්නේ? පාලම මතින් ගිහිල්ලා මොකද කරන්නේ? ගඟ හරහා යනවනේ. අපිට කියන්න පුළුවන් the thief goes over the bridge and crosses the river. Cross කියන්නේ හරහා යනවා. Over the bridge කියන්නේ පාලම මතින් ගමන් කරනවා කියන එක. හරි. අපි යනවා ඊළඟ එකට. බලන්න. Okay. Now Kapila is chasing the thief. Thief is running. Kapila හොරාව පිටිපස්සෙන් එනවා. හොරා පැනගෙන දුවනවා. Actually Kapila has a pet. Kapilට බල්ලෙක් ඉන්නවා. Sometimes Kapila takes it for hunting also. Hunting කියන්නේ දඩයන් කරන්න කියලා හිතන්නකො. එතකොට hunting යනකොටත් මේ Kapila මේ බලු කුක්කව එක්කන් යනවා. එතකොට මොකද කරන්නේ? The dog is also chasing the thief. ඔයාලට පේනවා මේ බලන්න. බල්ලත් පිටිපස්සෙන් යනවා. බල්ලා ගොඩාක් වේගෙන් මිනිහටත් වඩා වේගෙන් කපිලටත් වඩා වේගෙන් දුවනවා බල්ලා. බල්ලා දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ නේ. බල්ලා දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ හොරාගේ. එතකොට මේ ඉස්සරහා පේන ඔයාලට යම්කිසි දෙයක්. මොකද්ද පේන්නේ? There's a big rock. මේ ලොකු පර්වතයක් පේනවා මෙතන. Here I have mentioned some arrows. මම මෙතනින් arrows වලට දාලා තියෙනවානේ. දැන් මේ වගේ වෙලාවක මේ වගේ හිතන්න ඔයා මේ අවස්ථාවට මුණ පෑවා කියලා. එතකොට in front of you there's a very big rock. ඔයාට ඉස්සරහින් ගොඩි ලොකු rock එකක් තියෙනවා. පර්වතයක් තියෙනවා. ඔයා මොකද කරන්නේ? rock එක නැගගෙන ගිහින් අනිත් පැත්තට යනවද? එහෙම නැත්නම් rock එක වටේට මේ රතු පාටින් දාලා තියෙන arrow වල දිහට යනවද? Yes, I suppose you all do select the second one. ඔයාලා යන්නේ ආයි උඩින් නැගගෙන යන්න අවශ්‍ය නැහැ. මේ පර්වතේ වටේට ගිහලා ටක් ගාලා දුවගෙන යනවනේ. හරි. Like that the thief also does that one. thief උත් කරන්නේ ඒකම තමයි. එතකොට මේ බලන්න
වටේට ගමන් කරනකොට අපි කියනවා ඇත්තට මේ වටේ යනකොට වචන දෙකක් තියෙනවා. First one is round, other one is around. මෙතනදී බලන්න දැන් මේ thief පර්වතයේ වටේ ගමන් කරනකොට හරියටම නිකන් රවුමක ගමන් කරන්නේ නැහැනේ. anyhow කොහොම හරි වටෙන් ගිහිල්ලා එහා පැත්තට යන එකනේ කරන්නේ. එහෙනම් අපි කියනවා මොකද්ද? The thief runs around the rock. The thief runs around the rock. එහෙනම් rock එක වටේට ගමන් කරනවා. එතන මොකද්ද මේ round කියලා කියන්නේ? round කියන්නේත් වටේ යනවා තමයි. හැබැයි හොඳට මතක තියාගන්න නිශ්චිත පතයක ගමන් කරන්න ඕනේ. A particular route. නිශ්චිත පතයක ගමන් කරන්න ඕනේ. දැන් බලන්න as an example when it comes to sun and earth අපිට කියන්න පුළුවන් the earth goes round the sun. The earth goes round the sun. මොකද්ද කියන්නේ? පෘථිවිය ගමන් කරනවා ඉර වටේට. රවුමක නෙවෙයි හැබැයි නිශ්චිත පතයක. හින්දා here we should use round. එහෙනම් around and round කියන preposition දෙකේ වෙනස ඔයාලා හඳුනගන්න ඇති කියලා මම හිතනවා. Okay. අපි යනවා ඊළඟ slide එකට. බලන්න. You can see very nice farm here. දැන් අපි හිතනවා මෙහෙම දෙයක්. දැන් මේ continuously running of this thief මේ thief ගේ continuous running එක දිගටම මෙයා දුවගෙන එනකොට ගම් පහු කරගෙන කැලෑ පහු කරගෙන එනකොට he comes to a farm. බලන්න මෙයා farm එකකට එනවා. ඒතර දැන් මෙයා farm එකේ වටේ යන්න නැතු කෙලින්ම farm එක හරහා මෙයාට ගමන් කරන්න පුළුවන්. නේද? ඒතර හොඳට මතක තියාගන්න හරහා කියලා කියනවා නම් there are two prepositions. There are two prepositions for that. First one is across, second one is through. අපි කියනවා the thief rushes across the farm. rush කියන්නේ වේගයෙන් ගමන් කරනවා කියන එක. The thief rushes across the farm. හැබැයි අපි through the farm කියලා කියන්නේ නැහැ. ඒකට මම වෙනස කියලා දෙන්නයි යන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි across කියන එක සහ through කියන එකේ වෙනස දැන් කතා කරන්න යන්නේ. හැබැයි හිතන්න the thief comes to a field. හිතන්න ගොයන් තියෙන කුඹුරකට ආවා කියලා thief. දැන් වටේට යන්න බැරුව මෙයා කෙලිම කුඹුර හරහා දුවනවා. අපි කොහොමදවත් කියන්නේ the thief runs across the field කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ the thief runs through the field කියලා. අපි කියන්නේ the thief runs through the field කියලා තමයි කියන්නේ. ඒකට හේතුව තමයි across කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් හරහා යනකොට අපිට බාධාවක් තියෙන්න බෑ. through කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් හරහා යනවා නම් අපිට බාධාවක් තියෙනවා. දැන් ෆාම් එක හරහා යද්දි ෆාම් එකේ බාධාවක් නැහැ. කෙලින්ම හිතන්නකො තනකොළ ගොල්ල තියෙන්නේ. කෙලින්ම අපිට දුවගෙන යන්න පුළුවන්. when it comes to a field, paddy field, කුඹුරක් ගය ගත්තොත් ඒ කුඹුරේ ගොයන් හදලා තියෙනවා. අපි ඒ ගොයන් ඈත් කර කර තමයි යන්න ඕනේ. අපිට බාධක තියෙනවා. එහෙනම් ඒ වගේ වෙලාවට අපි through කියන එක යොදන්නේ. හරි. Okay friends, now we are going to the next slide. Yes. Okay, now you can see there's a very nice picture here also. And hari අපි බලමු. බලන්න දැන් මෙතනදී a thief is coming. The thief is very tired now. දැන් thief ට හරිම tired, හරිම මහන්සියයි. He is running many kilometers. කිලෝමීටර් ගාණක් දැන් මේ thief දුවලා තියෙන්නේ. දැන් thief ට කරන්න දෙයක් නැහැ. He sits down. එයා වාඩි වෙලා ගිමන් හර නැත්තම් කල්පනා කරගෙන හති හැර ඉන්නවා. හැබැයි unfortunately what is going on? Kapila is chasing. Kapila වැඩේ අතාරින්නේ නැහනේ. Kapila හොඳ රණා කෙනෙක්. He is chasing. Kapila දුවගෙන එනවා පිටිපස්සෙන්. අපිට දැන් මෙතන දර්ශනයක් පේනවා. පාරක හොරා වාඩි වෙලා ඉන්නවා. Kapila පිටිපස්සෙන් දුවගෙන එනවා. එතන now I am going to tell you some other prepositions by using this story. Okay? බලන්න මේ ටික හොඳට බලන්න. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ we can see in this slide there's a temple. අපිට temple එකක් පේනවානේ. අපිට temple එකක් මෙතන පේනවා. ඊට අමතරව red bush එකක් මෙතන පේනවා. මේ red bush එකක් තියෙනවා. එතකොට in blue color you can see there's a pond. පොකුණක් තියෙනවා. ඊළඟට පාරෙන් එහා පැත්තේ wooden house එකක් තියෙනවා.
ලී වලින් හදපු ලෑලි වලින් හදපු ගෙයක් තියෙනවා. අපි කොහොමද කියන්නේ රෙඩ් බුෂ් එකක් තියෙනවා පන්සලට එහා පැත්තේ. රෙඩ් බුෂ් එකක් තියෙනවා පන්සලට එහා පැත්තේ. එහා පැත්තේ කියන්නේ එහායින් කියන්නේ කියන preposition එක තමයි next to. Then how can we tell that? We tell it අපි කියනවා there is a red bush next to the temple. There is a red bush next to the temple. හරි ඊළඟ කතාව. අපි කියනවා red bush එකට පිටිපස්සෙන් පොකුණක් තියෙනවා. එහෙනම් පිටුපසින් කියන වචනේ preposition එක තමයි behind කියන එක. අපිට කියන්න පුළුවන් there is a pond behind the red bush. There is a pond behind the red bush. හරි. ඊළඟට you can see there is a wooden house. මේ ලෑලි වලින් හදපු ගෙදර තියෙන්නේ කොහෙද? red bush එක තියෙන පැත්තට විරුද්ධ පැත්තේනේ. පාරෙන් එහා පැත්තේ විරුද්ධ පැත්තේ. එහෙනම් විරුද්ධ පැත්තට අපි කියන්නේ opposite to කියලා. එහෙනම් ඒක කියන්න පුළුවන් අපි කොහොමද කියන්නේ there is a wooden house opposite to the bush. There's a wooden house opposite to the bush. Okay. Now we have come to the last part of this story and this lesson. බලන්න අපි හිතමු මෙහෙම then Kapil is very tired as well as thief is very tired too, but they are not stationary. එයාලා නැවතිලා ඉන්නේ. They are running. One thief is running. Kapila is chasing. දැන් මෙතන මෙහෙම දෙයක් වෙනවා. In this village, at the corner of this village, මේ village එකේ කෙළවර තියෙනවා there's a very big jungle. ලොකු jungle එකක් තියෙනවා. හරිද? අපි හිතමු මේ jungle එකට අපි නමක් දාමු. අපි කියමුකෝ මොකක්ද අපි කියන්නේ? හරි. අපි කියමු Devil's Jungle කියලා. යක්කුන්ගේ කැලෑව. Devil's Jungle. The reason why people calls devils, nobody goes there. කවුරුත් ඒ කැලෑවට යන්නේ and nobody hasn't come back. කවුරුත් ඒ කැලෑවෙන් ඇවිල්ලත් නැහැ. In here you can see in this jungle there's a dinosaur also and there's a very big anaconda or king cobra. You can see them නේ. එහෙනම් ගිහිල්ලා ඇවිල්ලා නැහැ. හැබැයි හොරා මෙතන හිතනවා it doesn't matter if I'll be get caught. මම අහු වුණොත් definitely I'll be killed. නැත්නම් I'll be jailed. එක්ක මාව මරයි එහෙම නැත්නම් මාව හිරේ දායි. ඒ නිසා it doesn't matter anyhow I will enter. මොන වුණත් කමන්නේ මං කැලෑව ඇතුළේ රිංගනවා කියලා මෙයා කියනවා. මෙයා මොකද කරන්නේ ඊට පස්සේ the thief enters into the jungle. The thief enters into the jungle. එහෙනම් in කියලා කියන්නේ තුල, into කියන්නේ තුලට. හොඳට මතක තියාගන්න. Into means තුලට. It's a one word. Most time I have seen many students they write it as two words. වචන දෙකකට ලියන it's wrong. It is one word. එක වචනයක්. එතකොට කරන්න කිසිම option එකක් නැහැ. මොකද කරන්නේ? Kapil is very upset. He's crying. The reason he can't enter. He's afraid to enter into the jungle. එහෙනම් ඔය ටික තමයි අද දවසට කියලා දෙන්න තියෙන්නේ. මං හිතන්නේ මේ prepositions අර අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තනේ. මම ගොඩක් වලට පැහැදිලි වෙන්න තමයි මේ ස්ටෝරි එකක් භාවිතා කරේ. එහෙනම් ඊළඟ දවසෙත් අපි බලමු. දැන් ඉදිරියටත් මම පුළුවන් තරම් ඉක්මනින් අලුතෙන් YouTube channel එකට වීඩියෝ සෙට් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා ඔය සියලු දෙනාටම එන්න ඇවිල්ලා මේ වීඩියෝස් බලන්න and please like them and subscribe them. Okay, thank you very much.